සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම. එන්නකෝ ඉතින් අද ඔයගලන්ට අරන් ආවේ ලෝකේ තියෙන තවත් ක්ලාසික්ම රෙසිපියක් අතුරුපසක් වෙන බර්න් බාස් චීස් කේක්ස් හදාගන්න විදිය. ඉතින් ඔයගොල්ලන්ට මේක දැක්කහමම පේනවා ඇති. අපි සාමාන්‍ය හදන චීස් කේක් එකක් එහෙම නැත්නම් ඕනම කේක් එකක් අතුරුපසක් එක්ක බලද්දී මේක ටිකක් පිළිසුණු ගතියක් තියෙනවා. ඉතින් ඒ අපි හදාගන්න විදිහ එකයි ඒකට බර්න් බාස් චීස් කේක් කියන්නේ. බාස් කියන්නේ මේ කේක් එක මේ චීස් කේක් එක හොයාගෙන තියෙන්නේ එහෙම නැත්නම් මුලින්ම හදලා තියෙන්නේ ස්පේන් වල බාස් කියන ඒ ප්‍රදේශයේ. ඉතින් ඒක හින්දා තමයි ඒ නම එකතු වෙලා තියෙන්නේ. කොහොම නමුත් හරි ලේසියෙන් හදාගන්න පුළුවන් රසවත් ක්‍රීමි චීස් කේක් එකක්. ඉතින් දැන් මේක මුලින්ම හදන්න මේ විදිහට මම අඟල් 6 රවුන්ඩ් ට්‍රේ එකක් අරගෙන තියෙනවා. දැන් ඒකට ඇති වෙන සයිස් එකේ බේකින් ෂීට් දෙකක් අරගෙන මම ඔයගලන්ට මේ පේන විදිහට හරි රෆ්ලි දාගන්න. දැන් සාමාන්‍යයෙන් අපි රවුන්ඩ් කේක් එකක් හදද්දි ගාන්ට ඕක කපලා ලස්සනට බේක් වුණාම කේක් එකේ වටේ පේන විදිහටනේ දාගන්නේ. නමුත් මේ බාස් චීස් කේක් එක හදද්දී අපි මෙන්න මේ විදිහට ටිකක් අර රෆ්ලි නිකන් වටේ රවුමට නිකන් පොඩි වෙච්ච විදිහට අන්තිමට කේක් එක බේක් වෙලා එද්දි පේන විදිහට තමයි ඒ ලයිනින් එක දාගන්නේ. දැන් කඩවල් වල නිතරම හදන අයට ගන්න උනත් තියෙනවා බාස් චීස් කේක් ලයිනස් කියලා. මෙන්න මේ වගේ අර මේ වගේ නිකන් රෆ්ලි නමලා හැබැයි ඒ විදිහට හැඩේන විදිහට හදාගත්ත ලයිනස්. කොහොම හරි ඉතින් ගෙදරදී ඔයගලන්ට පහසුවෙන් ලේසියෙන් මේ වැඩේ මෙන්න මේ විදිහට කරගන්න පුළුවන්. ඉතින් දැන් චීස් කේක් එකක් හදන්නේ අපිට ක්‍රීම් චීස් අවශ්‍ය වෙනවා. ඉතින් මම අද මේ කේක් එක හදන්න ක්‍රීම් චීස් ග්‍රෑම් 600ක් පාවිච්චි කරනවා. ඉතින් පොඩ්ඩක් ෆ්‍රිජ් එකෙන් එළියට අරන් තියාගන්න. මොකද අපිට ටිකක් මේක සොෆ්ට් ගතියට ඕන හින්දා හදන්න පැය භාගයකට පැයකට කලින් ෆ්‍රිජ් එකෙන් එළියෙන් තියාගත්තොත් හරි ලේසි මේ වැඩේ කරගන්න. ඉතින් ඒ විදිහට දැන් සොෆ්ට් එකට ගත්ත ක්‍රීම් චීස් ටික මම පොඩ්ඩක් මේ විදිහට විස්ක් එකකින් තව හොඳට ක්‍රීම් එකක් වගේ එන්න මිශ්‍ර කරගන්නවා. ඉතින් ඔයගොල්ලෝ ෆ්‍රිජ් එකෙන් එළියේ තියලා තිබ්බහම මෙන්න මේ වගේ හරි ලේසියෙන් ඒ වැඩේ කරගන්න පුළුවන්. අර හයිය ගතිය නෑ. එතකොට ක්‍රීම් චීස් වල සාමාන්‍යයෙන් අපි විස්ක් එක පාවිච්චි කරලා මේක හදන්නේ බීටරයක් බ්ලෙන්ඩරයක් පාවිච්චි කරලා හදන අයත් ඉන්නවා. නමුත් එතකොට මේ මිශ්‍රණයේ බුබුලු ගතිය එයා බබල්ස් වැඩි වෙනවා. ඉතින් ඒක හින්දා හැමෝටම ලේසි විස්ක් එකක් අපි හැමෝ ගාම තියෙනවා. ඒකෙන් මේ වැඩේ කරගමු. ඉතින් දැන් මම එකතු කරේ සීනි ග්‍රෑම් 150ක් වගේම වැනිලා තේ හැදි එකහමාරක් වගේම ලුණු ස්වල්පයක්. රෝස පාට තිබ්බේ පින්ක් සෝල්ට් හින්දා. ඉතින් ලුණු ස්වල්පෙකුයි ඒ දේවල් එකතු කරගෙන මේක හොඳට මෙන්න මේ වගේ මිශ්‍ර කරන්න. මම මේ සීනි එකතු කරලා තියෙන්නේ හරි අඩුවෙන්. ඉතින් ඔයගොල්ලෝ ටිකක් ගොඩක් පැණි රසට කැමති කෙනෙක් නම් ඔයගලන්ට සීනි තව ටිකක් වැඩිපුර එකතු කරගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අපි මේකට බිත්තර 4ක් එකතු කරගන්නවා. හැබැයි ඔක්කොම එකපාර නෙමෙයි. මේ විදිහට එක බිත්තරයක් හොඳට අර ක්‍රීම් චීස් මිශ්‍රණයත් එක්ක මිශ්‍ර වුණාට පස්සේ තමයි අපි ඊළඟ එක එකතු කරන්නේ. එතකොට ඒ ක්‍රීම් එකත් එක්ක ඒ බිත්තර ටික හොඳට මිශ්‍ර වෙනවා. ඊට පස්සේ දැන් මම මේ එකතු කරන්නේ විපින් ක්‍රීම් මිලිලීටර් 300ක්. තික් ක්‍රීම්, හෙවි ක්‍රීම් ඔය එක එක නම් වලින් තියෙනවා. ඉතින් මිලිලීටර් 300ක් එකතු කරලා අපි මේකත් එක්ක කලවම් කරන්න ඕනේ. ඉතින් ඒකෙන් තමයි තව මේකට හොඳ වැඩිපුර ක්‍රීමි ගතිය එකතු වෙන්නේ. ඉතින් මේ දේවල් ඔක්කොම මේ විදිහට මිශ්‍ර වුණාට පස්සේ දැන් මම මේකට කෝන් පිටි එහෙම නැත්නම් කෝන් ෆ්ලවර් මේස හැඳි 3ක් මේ විදිහට එකතු කරනවා. සමහරු පාන් පිටිත් එක්ක කලවම් කරලා දානවා. ඉතින් ඒක එක එක්කෙනාගේ රෙසිපි වල හැටියට. ඉතින් නමුත් මේ කෝන් පිටි වලින් හොඳ සිල්ක් ස්මූත් ගතියක් හම්බ වෙනවා කියලා මට හිතෙනවා. ඉතින් මේ විදිහට මේස හැඳි 3ක් එකතු කරලා මේක කැට නැති වෙන්න හොඳට මිශ්‍ර කරගන්න. එච්චරයි ඉතින් අපි මේ බැටර් එකට එකතු කරන්නේ. ඊට පස්සේ ඉතින් අපි මේ බැටර් එක අපි අර කලින් ලෑස්ති කරගත්ත ට්‍රේ එකට දාගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයගලට හිතෙනවා නම් පිටි හරියට මිශ්‍ර වෙලා නැහැ, කැට වගේ තියනවා කියලා හිතෙනවා නම් පෙරලා වගේ මේකට එකතු කරගන්න පුළුවන්. මොකද මේ වෙලාවේදී මේක හරි දියර බැටර් එකක් විදිහට අපිට තියෙන හින්දා මේ වැඩේ කරගන්න අපිට ලේසි. බැටර් එක ඔක්කොම දාගත්තට පස්සේ ඉතින් මේක හොඳට මේසෙට දෙතුන් පාරක් ටැප් කරන්න අමතක කරන්න එපා. එයා බබල්ස් තිබ්බොත් එතකොට ඒවා එළියට යනවා. ඇතුලේ එතකොට සිදුරු නැතුව ලස්සනට මේ කේක් එක බේක් වෙනවා. ඉතින් මේකේ වැදගත්ම දේ තමයි අපි මේ කේක් එක බේක් කරගන්න විදිය. ඉතින් බර්න් බාස් චීස් කේක් කියන්නේ මම මුලිනුත් කිව්වා වටේ පිලිස්සෙන්න ඕන. හැබැයි ඇතුළත් කුක් වෙන විදියට අර ලස්සන පිලිස්සුණු ගතිය එන්න ඕන. නමුත් කන්න බැරි තරම් කර වෙච්ච කළු වෙච්ච නෙමෙයි. ඉතින් මුලින්ම අපි මේක සෙල්සියස් අංශක 220ක් වගේ වැඩි උෂ්ණත්වයක පැය කාලක් විතර මෙන්න මේ විදියට මතු පිට රන්වන් පාට වගේ වෙනකන් එහෙම නැත්නම් හොඳට මේ වගේ
පාට එනකන් බේක් කරගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝට පුළුවන් මේ ට්‍රේ එක පොඩ්ඩක් වටේ කරකවන්න එකම තැන තියනවට වැඩිය. එතකොට පොඩ්ඩක් උෂ්ණත්වයත් එක එක තැන් වලට වෙනස් විදිහට එකතු වෙන්න පුළුවන්. ඊට පස්සේ නැවතත් අපි සෙල්සියස් අංශක 150 වගේ ගොඩක් අඩු උෂ්ණත්වයක පැය භාගයක් විතර මේක බේක් කරගන්න ඕනේ. මැද කස්ටර්ඩ් එකත් හොඳට තැම්බෙන්න. එතකොට තමයි මේ කේක් එක මෙන්න මේ වගේ ඕගලන්ට හම්බ වෙන්නේ. ගොඩක් දෙනෙක් 99%ක් වීඩියෝ වල කියන්නේ 220ට පැය භාගයක් විනාඩි 40ක් බේක් කරා නම් ඇති කියලා. එතකොට වෙන්නේ මත්තු පිට කර වෙන එක විතරයි. මත්තු පිටත් මේ කේක් එකේ වටේ විතරයි කර වෙන්නේ. මැදවත් පාට එනවා හරි අඩුයි. ඉතින් මේ විදිහට ඔයගොල්ලෝ කරොත් ලස්සනට ඒ රන්වන් පාට ගතිය හැම තැනටම අපිට ගන්න පුළුවන්. මුලින් වැඩි උෂ්ණත්වයේ පැය කාලක් විතර බේක් කරලා ඊට පස්සේ උෂ්ණත්වය අඩු කරන්න. එතකොට හොඳට මේ වගේ ඔයගලන්ට කේක් එක හම්බ වෙයි. ඉතින් මේක අර මුලින්ක වගේ කළු වෙනකන් බේක් කරන්නේ බර්න් කේක් එකක් වුණාට අපිට ටිකක් පිලිස්සුණු පාට ඕන. නමුත් කන්න පුළුවන් තත්ත්වයෙන් තියෙන්නත් ඕන. ඉතින් ඒ කාලය ඇතුළත එළියට ගත්තහම මැද්ද පොඩ්ඩක් හෙලවෙන ගතියට තිබ්බට කමන්නේ. නිවෙද්දි ඒක හරියනවා. කොහොමත් මේ වගේ මැද පොඩ්ඩක් එබුණ විදිහට තමයි මේ බාස් චීස් කේක් එක තියෙන්නේ. ඉතින් හොඳට ඉවෙන්න දෙන්න. කූල් එක අඩුම පැය 6ක්වත් ශීතකරණයක තියලා අපි මේක නිවා ගන්න ඕනේ කපන්න කලින්. ඉතින් ඒ විදිහට නිවුණාට පස්සේ ට්‍රේ එකෙන් අයින් කරාම මෙන්න මේ වගේ දැක ගන්න පුළුවන්. ඉතින් දැන් බේකින් ෂීට් එක අයින් කරද්දී උනත් ඔයගලන්ට පේනවා ඇති අර පිලිසුණු ගතිය තිබ්බට මේක අර කන්න බැරි විදිහට නැහැ. හොඳට වටේ පිලිසිලා තියෙනවා. අපිට ඒ කේක් එක තියෙන්න ඕන විදිහටම. මම ඉතින් කෑල්ලක් කපලත් ඔයගලන්ට පෙන්නන්නම් මේකේ ඇතුළ කොහොමද තියෙන්නේ කියලා. පේනනේ මෙන්න මේ වගේ දකින්නකොටම ක්‍රීමි ගතිය ඔයගලන්ට පේනවා. ඉතින් කනකොටත් ඒ වගේම තමයි. හරි ලේසියෙන් හදාගන්න පුළුවන්. එකම දේ අර බේක් කරන උෂ්ණත්වය ගැන අපි සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. ඉතින් දැන් වර්තමානයේ මේකත් එක එක විදිහට වෙනස් කරපු රෙසිපි තියෙන. ඇතුළ නිකන් අර ලාවා කේක් එකක් වගේ ටිකක් රණි ගතියට දියර ගතියට හදන විදිහත් ඒ එක එකනා හදන එක එක විදිහේ රෙසිපි. ඉතින් කැමති අය එහෙනම් හදලා බලන්න. අදත් මාත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි. තවත් දවසක මේ වගේම රසවත් රෙසිපි එකකින් හම්බ වෙමු. හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.